මේ මොහොතේදී අපි හැමෝම දන්න කරුණක් තමයි ඊශ්‍රායලය උන්ගේ සිහින ඊශ්‍රායලය නැත්නම් මහා ඊශ්‍රායලය ගොඩනගන්න උත්සාහ කරමින් සිටිනවා කියලා. සැබවින්ම ඔවුන්ට මේ ගොඩනගන්න පුළුවන්ද කියන කාරණය මම දැන් කතා කරන්න කැමතියි. බෑ. ඇත්තෙන්ම ඔවුන්ට මෙම දේශය ගොඩනැගීමට කිසිසේත්ම නොහැකි. ඇයි මම එහෙම කියන්නේ? ලියවිලි වල පැහැදිලිව තියෙනවා ඔවුන්ට මේක දෙවියන් වහන්සේ දෙනවා මිසක් මේ ඔවුන් යුද්ධ කරලා ගන්න දේශයක් නෙමෙයි කියලා. පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා ඒ ලියවිල්ල හැම එකේම දෙවියන් වහන්සේ විසින් ඔවුන්ට මේ දේශය ලබා දෙනවා කියලා. ඒ දෙවියන් වහන්සේත් එන්නේ පොළොවේ අනිත් රජවරු ඉන්නකොට දෙවියන් වහන්සේ දැන් මෙසියස්තුමා නැත්තම් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත ආගමනය මේ ලෝකෙට සිද්ධ වෙලා එතකොට එතනදී පැහැදිලිවම කියනවා ඒ තියෙන ලියවිලි වල තියෙන වචනය තමයි උන්වහන්සේගේ මුඛයෙන් නික්මන කඩුවෙන් තමයි මේ අනිත් රජවරු පරාජය කරන්න කියලා. එතකොට මුඛයෙන් නික්මන කඩුව කියන්නේ වචනයෙන්. එතකොට මේ උන්වහන්සේගේ වචනයෙන් අනිත් රජවරු দমনය කරලා එතකොට ඒ රජවරු අතරේදී උන්වහන්සේ උත්තමයන් වහන්සේ කෙනෙක් වෙන්නේ තමුන්ගේ වචනයෙන් দমনය කරලා. ඒ කියන්නේ මේ මෛත්‍රිය පතුරවන කතාවක් ගැන තමයි මේ කියන්නේ කියලා අපිට පැහැදිලි වෙනවා. එතකොට මේ මෛත්‍රියෙන් යන ගමනක් ගැන තමයි මේ ලියවිලි වල දක්වලා තියෙන්නේ. ඒකනේ මුඛයෙන් නික්මන කඩුව කියන්නේ වචනය. එතකොට වචනයෙන් দমনය කරනවා කියන්නේ අනිවාර්යෙන් මෛත්‍රියෙන් দমনය කිරීම. එතකොට මේ මෛත්‍රී සාගත යන ගමනක් තමයි මේක තියෙන්නේ. මේ එහෙම නැතුව මේ බෙන්ජමින් නෙතන්යාහු එකතු වෙලා යුද්ධ කරලා ඔය කියන දේශ සීමාව අල්ලගෙන හරි දැන් අපි රටවල් ටික අල්ලගත්ත දැන් දෙවියන් වහන්සේ එන්න කිව්වහම දෙවියන් වහන්සේ බෙන්ජමින් නෙතන්යාහු එන්න කියද්දි එනවා. අන්න ඒ වගේ නිකන් විහිළුකාර මතයක් තමයි දැන් ඊශ්‍රායලයේ මේ වෙන විට අරගෙන යන්න කරේ තියාගෙන යන්නේ. ඉතින් ඕක දැන් විහිළු මතයක් වුණාට දැන් ඔබ හිතාවේ එහෙනම් මේ දහස් ගණන් මිනිස්සු දැන් ඕකට එකතු වෙන්නේ මොකද කියලා. ඔබට මතකද මේ ඉස්ලාම් අන්තවාදීන් අපේ ශ්‍රී ලංකාවේ බෝම්බ පුපුරවාගෙන මරාගෙන මැරුණා. එතකොට ඔවුන්ගේ සිහින වෙලා තිබ්බේ මොකද්ද? ඔවුන්ගේ සිහින වෙලා තිබ්බේ කන්‍යාවියන් විශාල ප්‍රමාණයක් සමග ස්වර්ගයේ සිටීම. එතකොට දැන් පිටින් ඉඳගෙන අපි ඕක බලනකොට අපිට හිතෙනවා මේ මොන විහිළුවක්ද? බෝම්බ පුපුරවා ගත්තා කියලා එහෙම වෙනවාද කියලා පිටින් අපි ඉඳගෙන බලනකොට අපිට ඒක අවබෝධ වෙනවා. නමුත් ඒ මතයට කාලයක් තිස්සේ ඒ මතයට හුරු වෙලා ඒ මතෙන් ඔළුව පුරවගෙන මෝහණයටපත් වෙච්ච මිනිසුන්ට එතකොට මේ දේශකයා කියන දේ සත්‍යමයි 100% පිළිගන්නවා විනා එතනින් එහා ඔවුන්ට සිතන්න බැරි විදිහට ඔවුන්ව මෝහණය කිරීමකට ලක් කරලා තියෙන්නේ. එතනින් එහා ඔවුන් හිතන්නේ නැහැ මේ දේශකයාගේ ඉගැන්වීම 100% පරම සත්‍යයයි පිළිගන්නවා මිසක. මෙන්න මේක තමයි ඔය දැඩි මතධාරී ආගම්වලදී සහ ඒ දේශකයන්ගේ තියෙන දක්ෂතාවය. මෙන්න මේ වගේ දෙයක් තමයි දැන් ඊශ්‍රායලය ඇතුලේ සිද්ධ වෙමින් පවතින්නේ. ඔය ලියවිල්ල පෙන්නලා. එතෙන්දි පැහැදිලිවම දෙවියන් වහන්සේ මේ ලෝකයට ඇවිල්ලා යුද්ධ කරලා කියන මේ වචනයෙන් යුද්ධ කරලා. ඒ කියන්නේ මෛත්‍රී දහම පතුරවලා එසේ ලබා ගන්නා බලයක් මිසක් මේ බෙන්ජමින් නෙතන්යාහු වටේම රටවල් වලට ගහලා ඒ මිනිස්සු ටික මරලා දාලා ඒ රටවල් ටික අල්ලගෙන හරි දෙවියන් වහන්සේ දැන් එන්න කිව්වම දෙවියන් වහන්සේ නෙතන්යාහු එන්න කියා දෙනවා. අන්න ඒ වගේ විකාර රූපී අදහසක් නන් නෙමෙයි කියන එක බොහොම පැහැදිලිව කියන්න ඕනේ. ඒ හින්දා මේක මේ මෑතකදී සිද්ධ වෙන දෙයක් වෙන්නත් බෑ. මොකද මේ වගේ දැන් මිනිමරු ත්‍රස්ත කල්ලියක් ඉන්න රටක් මේ ප්‍රේමයට අධිපති දෙවියන් වහන්සේ ප්‍රේමයේ මුළු සංකේතය වෙච්චි දෙවියන් වහන්සේ මේ මිනිමරු ත්‍රස්ත කල්ලියක් වගේ හැසිරෙන රටක් ලෝකේ ශ්‍රේෂ්ඨ ජාතියක් විදිහට පත් කරાવી කියලා කිසිසේත්ම හිතන්න බෑ. අනිවාර්යෙන් එහෙනම් මේක සිද්ධ වෙන්න ඕනේ. මේ ඉස්සරහට එන යුද්ධය පටන් ගන්න කොහොමද කියලා මම ඔබට ඊළඟ වැඩසටහනකින් පැහැදිලි කරලා දෙන්නම්. ඉස්සරහට එන්න නියමිතයි මුහුණට මුහුණ තියුණු සටනක් ලෝකයේ කඳවුරු දෙකක් අතර. කඳවුරු දෙකක් කිව්වට බහුතරය එක පැත්තක තියෙද්දී ඊශ්‍රායලයයි ඇමරිකාවයි එක පැත්තකට බෙදලා කරන සටනක් බවට මේක අනාගතයේදී පත් වෙනවා. ඒ සටන ඉවර වෙලා ලෝකයෙන් ඒ ඊශ්‍රායලයයි ඇමරිකාවයි ඒ දුෂ්ට බලවේග ලෝකයෙන් තුරන් වුණාට පස්සේ ওই ඉතුරු වෙන යුදෙවෝ ටික දෙනෙක් ඉතුරු වෙලා සාමකාමී ඊශ්‍රායලයක් ගොඩනගා ගනිවි.
සාමකාමී ප්‍රේමයෙන් පිරුණු ඊශ්‍රායලයක් ගොඩනගාවි. එයින් පස්සේ යම් කාලයකදී සිද්ධ වෙන සිදුවීමක් මිසක් ඔය මේ මිනිමරු జాතියක් කවමදාවත් ප්‍රේමයේ සංකේත වෙච්චි දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨ జాතියක් නොකරන බව නම් 100% විශ්වාසයි. ඔබ ලියවිලි කියවන්න, බයිබලයේ කියවන්න ඔබට පැහැදිලි වෙයි. අතීතයේ ඉඳන් ප්‍රේමයේ සංකේතය වෙච්චි දෙවියන් වහන්සේ මෙසියස් වහන්සේ නැත්නම් ජේසුස් වහන්සේ කිව්වේ සතුරාට ප්‍රේම කරන්න. ඔබට කම්මුලට පහරක් ගැහුවොත් අනිත් කම්මුලත් හරවන්න කියපු මෙසියස් වහන්සේ අනිත් කම්මුලත් සතුරාට පහර දෙන්න ඉඩ හරින්න කියපු දෙවියන් වහන්සේ මේ මිනිස්සු මරමර පොඩි දරුවෝ මරමර වටේ රටවල් වල අහිංසක මිනිස්සුත් එක්ක යුද්ධ කරන මේ මිනිමරුව ටිකක් රජ කරන්න නැවත මේ ලෝකෙට පැමිණේද කියලා සිහි බුද්ධිය ඇති ඔබ කල්පනා කරලා බලන්න කියන ඉල්ලීම මම ඔබෙන් කරනවා. ස්තුතියි.